යාළුවනේ අද මම ඔයගොල්ලන්ට වීඩියෝ එක පොඩ්ඩක් කරන්න කියලා හිතුවේ මේ බ්‍රේක් සෙන්සර් එකක් ගැන. මොකද මේ ගොඩක් දැන් මේ යුරෝප් වාහනවල තියෙන බ්‍රේක් සෙන්සර් ජපනිස් වල සාමාන්‍ය ජපන් වාහන වල මෙන්න මේ විදිහට තියෙන දැන් සෙන්සර් එනේම තියෙන මේ විදිහ මේක මොඩල් එකක්. මේකේ බ්‍රේක් සෙන්සර් එක කියලා කියන්නේ දැන් මේක මෙකැනිකල් විදිහට තියෙන ඔයගොල්ලන්ට පේනවා. මේක පෑඩ් එක ගෙවෙන්න මේකේ මේ යකඩ තීරුව මේ ඩිස් එකේ ගෑවෙනකොට කීස් ගාලා සද්දයක් එනවා. ඒ සද්දය අනුව තමයි මේක අපි දැනගන්නේ බ්‍රේක් පෑඩ් එක ගෙවිලා කියලා. ඒ වුණාට මේ දැන් යුරෝප් වාහන දැන් එන අලුත් වල ගොඩක් වෙලාවට බ්‍රේක් පෑඩ් එකට සෙන්සර් එකක් එනවා. මේක තමයි සෙන්සර් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සෙන්සර් මේ බ්‍රේක් පෑඩ් එකට හයි වෙන විදිය ඔයගොල්ලන්ට පේනවා. මේ බ්‍රේක් පෑඩ් එකට මේ විදිහට හයි වෙනවා. මේ බ්‍රේක් පෑඩ් එක මේක වැඩ කරන්නේ මේ බ්‍රේක් පෑඩ් එක ගෙවෙනකොට මේ සෙන්සරේ මෙතන ගෙවෙනවා. ගෙවුනහම මේකේ මේ ඇතුලේ මේක ඔයගොල්ලන්ට පේනවා මේකේ වයර් දෙකක මේ කනෙක්ටර් එකක් තියෙන ඔයගොල්ලන්ට පේන මේ වයර් දෙක නිකන් මේක ඇතුලේ සෙන්සරේ මේක කැපුණාම ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නේ දැන් අපි වාහනේ බ්‍රේක් පෑඩ් එක හොඳටම ගෙවුනහම මේකේ මේ ප්ලාස්ටික් එකත් එක්ක මේ වයර් එක කැඩෙනවා. කැඩුණාන් පස්සේ ඒක ඉන්ඩිකේටර් වෙනවා BCM එකද කම්පියුටර් එකද යන විදිය අනුව සමහරවිට ABS වලට යනවා. ගොඩක් වෙලාවට ABS ඔයි මේ BCM එකටයි තමයි මේකේ බ්‍රේක් සෙන්සර් වල මේ ඒ කියන්නේ සිග්නල් එක යන්නේ. වෙන්නේ මොකද්ද මේකේ වයර් එක කැඩෙන්නේ නැතුව තියෙන්න ඕනේ. එතකොට කිසිම අවුලක් නැහැ අපිට මේ ඒ කියන්නේ බ්‍රේක් සෙන්සර් එක ඒ කියන්නේ බ්‍රේක් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ මේ මෙව් එකේ. ඒ කියන්නේ ක්ලස්ටර් එකේ පත්තු වෙන්නේ නැහැ බ්‍රේක් ලයිට් එක. හැබැයි මේකේ වයර් එක කැඩෙන ගමන් ක්ලස්ටර් එකේ බ්‍රේක් ලයිට් එක ඒ කියන්නේ බ්‍රේක් පෑඩ් ගෙවුණා කියලා ඉන්ඩිකේට් වෙනවා. එතකොට අපිට බලන්න වෙනවා සාමාන්‍ය ගොඩක් වෙලාවට මොන පැත්තද කියලා ඉන්ඩිකේට් වෙන්නේ නැහැ. සාමාන්‍ය ගොඩක් වෙලාවට අපිට නිකන් ක්ලස්ටර් එකේ එන්නේ බ්‍රේක් ඒ කියන්නේ බ්‍රේක් පෑඩ් ගෙවිලා කියලා විතරයි අපි බලන්න ඕනේ. ඊට පස්සේ පෑඩ් මොකේද ගෙවිලා තියෙන්නේ කියලා. පෑඩ් ගෙවිලා නැති වෙලත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සෙන්සරේ සවුත් වෙන්න පුළුවන්. ඇතුලේ මේ ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් පුළුවන් මේකේ උගලන්ට පේනවා ඇති මෙතන වයර් දෙක. try කරන්න. පේනවා වයර් දෙකක් තියෙනවා. මේ වයර් දෙක ඇතුලේ එකට සම්බන්ධයි. මේක ගෙවිලා මේක ඩැමේජ් වුණා. ඒ කියන්නේ කැඩුණාන් පස්සේ බ්‍රේක් ලයිට් එක පත් වෙනවා. එහෙම තමයි බ්‍රේක් සෙන්සර් එක වැඩ කරන්නේ. මට ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. හැබැයි ඔයගොල්ලන්ට මේක බයිපාස් කරන්නත් පුළුවන්. දැන් අපි හිතුව මේක මෙතනින් කැඩුණා කියලා මම මේ තනිය අතින් පෙන්නන්න බෑ. මෙතන වයර් දෙකක් තියෙනවා. මේ වයර් දෙක එකක් වෙන් වෙනවා. වෙන් වුණාන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වයර් දෙක එකතු කරන්න. එකතු කරලා ඒ කියන්නේ මේ වයර් දෙක ආපහු එකට සම්බන්ධ කරන්න. සම්බන්ධ කරාම ඉන්ඩිකේටර් කියන්නේ ක්ලස්ටර් එකේ බ්‍රේක් ලයිට් එක කියන්නේ බ්‍රේක් ලයිට් ඉන්ඩිකේටර් එක නැති වෙන්න ඕනේ. එහෙම තමයි ඉතින් හැබැයි සමහර දැන් අලුත් වාහනවල මේක එහෙම අපි සම්බන්ධ කරලත් සමහර ඒවා මේවා වෙන්නේ නැහැ. මම එකපාරක් මේ try කරා එහෙම. ගොඩක් වෙලාවට හැබැයි මෙහෙම බ්‍රේක් පෑඩ් ඉන්ඩිකේටර් එක හොඳයි කියලා හිතමු. මේකත් හොඳයි බ්‍රේක් පෑඩ් උත් හොඳයි. එතකොට ඔයගොල්ලෝ ඉතින් වයරින් වලට යන්න වෙනවා මේකේ කනෙක්ටරේ දිගටම දැන් මේක මෙතනට ගැහුවට මෙතන ඉඳන් ඉස්සරහට ඒ කියන්නේ කම්පියුටරේ පැත්තට හොයාගෙන යන්න වෙනවා. මොකක් හරි ඩැමේජ් එකක් වුණත් ඒත් බ්‍රේක් ලයිට් ඉන්ඩිකේටර් එක වැඩ කරන්න පුළුවන්. අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් කරේ බ්‍රේක් ලයිට් ඒ කියන්නේ බ්‍රේක් ලයිට් එක ඒ කියන්නේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේට් වෙනවා නම් ඔයගොල්ලන්ට මේක සෙන්සර් වෙන මොඩල් එකේ එහෙමයි මේ විදියේ තියෙන ඒවා කවදාකවත් ඒ කියන්නේ ඉන්ඩිකේටර් එකක් පෙන්නුම් කරන්නේ නැහැ ක්ලස්ටර් එකේ. මේකේ තියෙන්නේ අපිට මේක ගෙවෙනකොට සද්ද එනවා බ්‍රේක් පාගනකොට කිස් ගාලා සද්ද එනවා. සමහරවිට අතාරින්න නිකන් යනකොට සද්ද එන්න ගන්නවා. බ්‍රේක් පාගනකොට සද්ද නැති වෙන්න පුළුවන්. එක එක විදියට මේකේ වෙනවා. මෙයාට බ්‍රේක් පාගනකොට හරි නැතුව හරි යනකොට කීස් ගාලා සද්දයක් වෙනවා නම් අනිවාර්යෙන් බ්‍රේක් පෑඩ් බලන්න මේ සිස්ටම් එකේ. මේකේ නම් අනිවාර්යෙන් ඒ කියන්නේ ක්ලස්ටර් එකේ පෙන්නනවා ඉන්ඩිකේටර් එක. මම හිතනවා අද ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා.